සුබ දවසක් කියලා සාදරයෙන් පිළිගන්න ඔයගොල්ලෝ සියලු දෙනාම Two Minds YouTube channel එකට. ඉතින් වෙනදා වගේම ඉතාමත් වටිනා වැදගත් වීඩියෝ එකක් ඔයගොල්ලන්ට ගේන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් වැඩි කතා නැතුව අපි කෙලින්ම යමු අපේ වීඩියෝ එකට. ඉතින් වෙනදා වගේම ඔයගොල්ලෝ දකින්න ඇති අපේ thumbnail එකේ තියෙනවා අද අපි මොකක් ගැනද කතා කරන්න කියලා. ඉතින් අද වීඩියෝ එකේ අපි ප්‍රධාන වශයෙන් කතා කරන්නේ female tour guide කෙනෙක් වෙන්නේ කොහොමද, නැත්නම් female tour guide වෙන විදිහේ steps ටික නැත්නම් step by step කොහොමද අපි female tour guide කෙනෙක් වෙන්නේ, ඒකට අවශ්‍ය වෙන සුදුසුකම් මොනවද, ඒ වගේම තමයි මේ ඉන්ඩස්ට්‍රි එකේ වටපිටාව කොහොමද female tour guide කෙනෙක් වෙනවා නම් කියන දේ ගැන තමයි අද මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ. ඉතින් දිගටම වීඩියෝත් එක්ක රැඳෙන්න කියලා මතක් කරනවා. ඉතින් මුලින්ම කතා කරපු මේ tour guide කෙනෙක් වෙනවා නම් නැත්නම් female tour guide කෙනෙක් වෙනවා නම් ඒකේ වෙන්න ඕනි විදිය නැත්නම් ඒක ස්ටෙප්ස් කොහොමද කියලා. ඒකෙදි මම ප්‍රධාන වශයෙන්ම කතා කරනවා මොකද්ද national tour guide කෙනෙක් කියන්නේ කියලා. ඉතින් national tour guide කෙනෙක් කියලා ගත්තට පස්සේ එයා තමයි අර අපි කියනවා නිකන් නිලනොලත් ඇම්බැසඩර් කෙනෙක් නැත්නම් අපේ ටුවරිස්ට් කෙනෙක් ආවට පස්සේ එයාට මාර්ග උපදේශ දෙන්න නැත්නම් එයා තමයි එයාගේ ෆස්ට් ඉම්ප්‍රෙෂන් එක හදන තැන නැත්නම් එයා තමයි එයාගේ එන්ටයර් ටුවර් එක ඇතුළේ මෙයාව ගයිඩ් කරන කෙනා අපි national tour guide කෙනෙක් කියලා හඳුන්වනවා. ඉතින් මේක අපි ගත්තට පස්සේ එයා national නැත්නම් එයා licensed professional කෙනෙක් නැත්නම් එයා ඒ ගැන මනා දැනුම මනා පුහුණුවක් තියෙන කෙනෙක් සහ ඒ පිළිබඳව හොඳට අධ්‍යයනය කරලා ඉගෙන ගත්ත කෙනෙක් තමයි මේ national tour guide කෙනෙක් කියන්නේ. ඒකට ක්‍රියාපටිපාටි කීපයක් තියෙන. ඒ වගේම තමයි ඒකේ courses තියෙනවා. ඒ course එක සම්පූර්ණ කරාම තමයි යාට national tour guide කෙනෙක් විදියට බඳව ගන්න. ඉතින් female කෙනෙක් නැත්නම් ගෑනු කෙනෙක් මේ tour guiding කියන එකට එනවා නම් ඒකෙදී යාට වැදගත් වෙන කරුණු කිහිපයක් ගැන අපි මේ වීඩියෝ එකෙන් ප්‍රධාන වශයෙන්ම කතා කරනවා. ඉතින් ඒකෙදී මම දෙවෙනි කොටස විදියට මෙහෙම කතා කරන්නම්. ඔයා ටුවරිසම් වලට එනවා නම් ඔයා women කෙනෙක් විදියට මේකේ ඉන්ඩස්ට්‍රි එකේ work කරනවා නම් ඔයාට මූණ දෙන්න වෙන පැතිකඩවල් නැත්නම් ඔයා කොහොමද ඒවා ගැන මූණ දෙන්නේ, ඒවා ගැන ඉගෙන ගන්න කොහොමද කියන දේ ගැන කතා කරමු. ඉතින් women කෙනෙක් කියලා ගත්තට පස්සේ ඒක menද womenද කියන දෙයටත් වැඩිය ඔයාගේ personality එක develop කරගන්න ගොඩක් වටිනවා. ඒ වගේම තමයි communication skill එක මේකෙදි ගොඩක් බලපානවා. ඒත් එක්කම ඔයා කොහොමද ඔයාගේ නැත්නම් ඔයාගේ ටුවරිස්ට්ලාට ඔයා මඟ පෙන්වන්නේ. ඒ වගේම තමයි ගොඩක් කට්ටිය හිතන් ඉන්නවා ගෑනු කෙනෙක් වුණාම එයාට travel කරන්න කියන්නේ පිරිමි කෙනෙක් තරම්ම physical strength එක නැහැ කියලා. එහෙම දෙයක් නෙමෙයි. ඔයා mentally ගොඩක් strengthful නම් ඔයාට මේ physically කරන දේවලුත් හොඳට handle කරගන්න පුළුවන්. මොකද එතන ground level එකේ ඔයා කරන දේ සහ ඔයාගේ guide නැත්නම් ඔයාගේ client ඔයා කොහොමද එතනදී මඟ පෙන්වන්නේ කියන දේ තමයි ගොඩක්ම වටින්නේ. ඉතින් එතන communication skill එක, ඔයාගේ knowledge එක, ඔයා ඉගෙන ගත්ත දේවල් සහ storytelling කියන හැකියාව ගොඩක් බලපානවා. ඉතින් ගෑනු කෙනෙක් කියලා නෑ, ගෑනු කෙනෙක් පිරිමි කෙනෙක් කියලා නෑ. ඔයාට මේ දේ අනිවාර්යයෙන්ම කරන්න පුළුවන්. ඒ වගේම තමයි ගොඩක්ම ටුවරිස්ට්ලා බලන ඒගොල්ලන්ගේත් එක්ක තියෙන බොන්ඩ් එක නැත්නම් ෆ්‍රෙන්ඩ්ලිනස් එක හදාගන්නේ කොහොමද කියලා. ඒ වගේම තමයි ඒගොල්ලෝ කල්චර් එක ගැන කොහොමද මේ එක්ස්ප්‍රෙස් කරන්න කියලා ඒ බලනවා. ඉතින් ගෑනු කෙනෙක් වුණාම මේගොල්ලන්ට පොඩ්ඩක් අර පිරිමි කෙනෙක්ට වැඩි කමියුනිකේෂන් ස්කිල් එක හොඳයි. ඉතින් ඒගොල්ලන්ට ඒ පැත්තෙනොත් ලොකු ප්‍රයෝජනයක් ගන්න පුළුවන්. ඉතින් වර්ල්ඩ් ස්කේල් එක අතර පස්සේ ගොඩක් දැන් ෆීමේල් ගයිඩ්ස්ලා ඉන්නවා ටුවරිස්ට්ලා මේන්ටේන් කරන නැත්නම් ටුවරිස්ට්ලා ගයිඩ් කරන. ඉතින් එතනදී ඒ දේත් ගොඩක් වටිනවා. ඉතින් ලංකාවත් දැන් මේ තත්ත්වයට එනවා. ගොඩක් ටුවරිස්ට් කම්පැනිස් ඒ ගැනත් හිතලා තියෙනවා. ඉතින් අපි ඊළඟට කතා කරමු කොහොමද ටුවර් ගයිඩ් කෙනෙක් වෙන්නේ කියලා. ඉතින් මම කලිනුත් වීඩියෝස් දාලා තියෙනවා. ඒවට ඕනි මිනිමම් රික්වයර්මන්ට්ස් ටික මම මෙතනදී කියන්නම්. ඉතින් වයස 21යි 60යි අතර කෙනෙක් නම් ඔයාලට අනිවාර්යයෙන්ම ඒකට ඇප්ලයි කරන්න පුළුවන්. ඉතින් ඒකදී ඔයාගේ A level සුදුසුකම් බලන. ඒ වගේම තමයි ඉංග්‍රීසි වලට O level වල ඉංග්‍රීසි වලට ක්‍රෙඩිට් පාස් එකක් තියෙන්න ඕනේ. ඒ වගේම තමයි ඔයාට යුනිවර්සිටි ඩිග්‍රී එකක් තියෙනවා. ඒක ඇඩ්වාන්ටේජ් එකක් විදිහට බලපානවා. ඒ වගේම තමයි ඔයා ලැන්ග්වේජ් ස්කිල් එක, ඔයාගේ ඉංග්‍රීසි ස්කිල් එක හොඳ මට්ටමක තියෙන්න ඕනේ. ඒ වගේම අද ලැන්ග්වේජස් ෆ්‍රෙන්ච්, ජර්මන්, චයිනා ඒ වගේ අදර් ලැන්ග්වේජස් වලට පුළුවන් නම් ඒකත් ඇඩිෂනල් ඇඩ්වාන්ටේජ් එකක්. ඒ වගේම තමයි මෙඩිකල් ෆිට්නස් එකත් බලනවා. ඒවට අවශ්‍ය සර්ටිෆිකේට්ස් ඔයා ඉදිරිපත් කරන්න ඕනේ. ඒ වගේම තමයි ඔයාගේ ක්ලියර් බෑග්ග්‍රවුන්ඩ් එකක් තියෙනවද කියලාත් බලනවා. ඉතින් පොලිස් සර්ටිෆිකේට් එකක් ඒ වගේ දේවල් මෙතනදී බලනවා. ඒවා මිනිමම් රික්වයර්මන්ට්ස්. ඊට පස්සේ ඔයාට ඉතින් ටුවරිස්ට් ගයිඩ් ලයිසන් එක සඳහා ඇප්ලයි කරන්න පුළුවන්. ඒක ශ්‍රී ලංකා ඉන්ස්ටිටියුට් ඔෆ් ටුවරිසම් ඇන්ඩ් හොටෙල් මැනේජ්මන්ට් කියන ආයතන නැත්නම්
ස්ලිදම් එකෙන් තමයි කෝස් එක තියෙන්නේ. ඒක මාස 5ක ෆුල් ටයිම් කෝස් එකක්. එතනදී ඔයාලට හැම පැතිකඩම කවර් කරනවා. ඒකේ ශ්‍රී ලංකන් හිස්ටරි එක, කල්චර් එක, හෙරිටේජස් ගැන, ඊට පස්සේ ප්‍රොෆෙෂනල් ගයිඩින් ස්කිල්ස් ගැන, කමියුනිකේෂන් ස්කිල්ස් ගැන මම කතා කරා වගේ ඒ දේවල් කතා කරනවා. ඉතින් ඒ අවශ්‍ය ෆීල්ඩ් එකට අවශ්‍ය ෆීල්ඩ් විසිට්ස් ඒ වගේ දේවලුත් කම්ප්ලීට් කරනවා. ඒ වගේම තමයි මේකට කෝස් ෆී එකක් තියෙනවා. ඒක ඩිපෙන්ඩ්ස් වෙනවා ඒ කාලෙන් කාලට. ඉතින් ඒ ගැන ඔයගොල්ලෝ සියදම ගැන කතා කරලා විස්තර අහගන්න. මේකේ බඳවා ගැනීමේ ක්‍රියාපටිපාටියක් යනවා. දැන්ට නම් ඒකේ ඩේට්ස් රිලීස් කරලා නැහැ. මං හිතන විදිහට ඒක ඉස්සරහට රිලීස් වෙයි. ඔයගොල්ලෝ ටච් එකේ ඉන්න මේ වෙබ්සයිට් එකත් සහ ඒ අදාළ ගෲප්ස් එක. ඊට පස්සේ ඔයා ටූරිස්ට් ගයිඩ් ලයිසන් එක ගන්න ඕනේ. ඒක SLTD එකෙන් තමයි ඔයගොල්ලන් රික්වෙස්ට් කරන්න වෙන්නේ. ඒක ඔන්ලයින් හෝ ෆිසිකලි වල රික්වෙස්ට් කරලා එතනත් සුළු ක්‍රියාපටිපාටියක් තියෙනවා. ඉතින් ඒ ක්‍රියාපටිපාටිය අවසානයේදී ඔයාලට ටූරිස්ට් ගයිඩ් ලයිසන් එක ගන්න පුළුවන්. ඉතින් මෙතනදී මම ප්‍රධාන වශයෙන්ම කතා කරන්න ඕනුනේ ෆීමේල් කෙනෙක් කියලා. ඒක වෙනසක් නැහැ. දැන් ලංකාවේ ගොඩම ට්‍රෙන්ඩ් එක යන්නේ ෆීමේල්ද මේල්ද කියලා නෑ. එතන ගයිඩ්ගේ ක්වොලිටි එක සහ පර්සනැලිටි එක තමයි ගොඩම බලපාන්නේ. ඒ වගේම තමයි එයාගේ එක්ස්පීරියන්ස් එකත් එක්ක එයා කොහොමද එයා ගෲප් එක හැන්ඩල් කරන එක තමයි මෙතනදී ගොඩක් බලපාන්නේ. ඉතින් ඔයගොල්ලෝ බලන් ඉන්න එපා ෆීමේල් කෙනෙක් කියලා. ඔයා අනිවාර්යෙන් මේකට ඇප්ලයි කරන්න. මේක ඉතාමත් වටිනා ජොබ් එකක්. ඒ වගේම තමයි ඉතාමත් රෙපියුටඩ් ජොබ් එකක්. ඉතින් ලංකාවෙත් හොඳ කම්පැනිස් තියෙනවා. ඒ වලට ඔයාට යොමු වෙන්න පුළුවන්. යොමු වෙලා ඔයාගේ කැරියර් එක ඩෙවලොප් කරගන්න පුළුවන්. ඉතින් මම හිතනවා මේ වීඩියෝ ඔයගොල්ලන්ට වටිනා දේවල් රාශියක් එකතු වෙන්න ඇති කියලා. ඒ වගේම තමයි ඔයගොල්ලෝ අපේ YouTube channel එකත් එක්ක දිගටම රැඳිලා ඉන්න. අපි මේ වගේ වටිනා වීඩියෝ 30කට ගෙන බලාපොරොත්තු වෙනවා. එහෙනම් අදට ගිහින් එන්න. ඔයගොල්ලෝ හැමෝටම ජය වේවා.